New Link Digital Parpure Peragaman Karo. Sir, කියන්නේ කෙමිකල් එක මට පොඩ්ඩක් මතක නැහැ සර්. ඇත්තමයි මතක් වුණාම කියන්න මේ දිවාග තියෙනවා වගේ එන්න එළියට දිවාග. හරි ජය කෙල ගහන්නකෝ. අතල්ලපන්. සර් මතක් වෙච්ච ගමන් කියන්න. අනිවාර්යෙන් කියනවා. මෙන්න ගිල්ලන්න. හරි හොඳයි. අපි යන්නේ. මරු ඩබල්. ඔව් කියන්න. ඔයා කියනකම් මම බලාගෙන ඉන්නේ. නංගි මම මේ ටික දවසක් ඉඳන් බලාගෙන හිටියේ නංගි ඔයාලට මේ කියන්න. මම ඔයාලට ආදරේ නංගි. නේ ගොලක් කතා කරන්න එපා මං කොහමද එහෙම කියන්නේ? අනික ඉතින් එහෙම කියන්න පුළුවන් නම් අවේල පහම කියලාන්න. අනික මේ ආදරේ කියන්නේ පටන් ගද්දිම මගේ කට ලොක් වෙනවා. ආපෝ මොකද්ද ඔයි? ගන්නවකො තමුසගේ පුරුෂ ශක්තිය ඔය කටට. ෂි. මේ ඒ මගුල් වැඩක් නෑ. මට කියනවා මම කොහොමද කතා කරන්න ඕනි කියලා විතරක් මට කියනවා. ඒක තමයි අනේ මේ උගන්වන්නේ. කියන දේ අහනවකෝ. හරි. දැන් තමුසේ කෙල්ල. මම කොල්ලා. දැන් ඉතින් මිච්චලා කරේත් ඒකනේ බං. ඔන්න ඔක් කනේ තියාගන්නවකෝ. ඔන්න දැන් ගන්නවා කෝල් එක. හෙලෝ නංගි. good morning. හෙලෝ. මේ නංගි මට ඔයත් එක්ක චුට්ටක් කතා කරන්න පුළුවන්ද? පුළුවන්. මේ අනේ හැබැයි ආදරේ කියලා කියන්න බෑ. මොකද්ද මේක? කියන දේ අහනවකෝ පොඩ්ඩක්. කියන දේ අහන්නේ නැහැ. ඉතින් කොහොමද කෙල්ලෙක් ටෝක් කරන්නේ? තමුසේ නම් කියයි ඉතින්. හරි පොඩ්ඩක් බලා ගන්නවකෝ කියන හැටි. ඔන්න බලා ගන්න. මේ නංගි මේ සෑහෙන කාලයක් තිස්සේ නංගි මට නංගි ගැන පොඩි කැමැත්තක් තියෙනවා නංගි. මේ පොඩක් කතා කරන්න බලවන්ද? ෂා. ඒක මරුවා. ඒත් ඉතින් හදිස්සි හරි බැන්නොත් එහෙම. මේ අහනවකෝ හලෝ. නිකන් හරි කැමති කිව්වොත් වැඩේ ගොඩනේ. අකමැති කිව්වොත් ඉතින් ටක් ගාලා channel එක මාරු කරලා දානවා. වැඩේ ඉවරයිනේ. වා කියන්න මේ නංගි මේ වා නිකන් නැට්ට පාග ගන්න එපා. මම මේ ඔයාට කැමති කිව්වේ මේ සහෝදරකමට. වා නිකන් මේ මොකටද ඔයා මේ වැරදියට නිතන් ඉන්නේ කියලා පොඩි එකක් දෙනවා ඉවරයිනේ. ෂා. තමුසේට මාර අයිඩියා එන්නේ නේ. මේ දැන් තමුසේ කොහොමද මෙච්චර මේ දේවල් ගැන දන්නේ? අයියෝ හලෝ. ඔයගේ මුට්ටි දනේ අපිට වැටෙන්නේ. ඔයගේ මුට්ටි නම් ඉතින් අපිට කොච්චර වැටෙනවද? කවන්න එකවරි කවන්න thank you ආ. thank you. ගන්නව 500. ඇයි? යකෝ අයියේ කියලා අහන්නේ. ලව් ලෙසන් වලට charge කරනවා කියලා දන්නේ නැද්ද? ගන්න. තමුසේත් මාර පොරක් ආ. හරි ඉතින් බ්‍රෝකර් ජයගේ දුවනේ නේ. කැප් එක දෙනවා. thank you. මුවා. තිබ්බෙත් 500. හෙලෝ නංගි. වයි කියන්න. නංගි මම ඔයාලට කතා කරේ මට ගොඩක් දවස්වල කතා කරන්න වුණාව තිබ්බා සහ මේක කියන්න. ඉතින් කතා කරන්න පුළුවන්ද? පුළුවන් නයි කියන්න. නංගි මේකයි මං ඇත්තටම මං ඔයාලට කැමතියි. මමත් ඔයාලට කැමතියි අයියේ. Oh really? Yes! අර ඉන්නේ මෑන්ස්
මිස්ටර් රත්නේ අම්මට උඩු මේ අර වතුර බෝතල් කරන්න ඉඩම ගත්ත මහත්තයා නේද? yes තමුසෙට මාර මතකයක් නේ ඔය තියෙන්නේ මහත්තයෝ මට පොඩි කාලේ ඉඳලා මතකේ අමතක නොවන මිනිහෙක්. මහත්තයෝ දැන් වතුර බෝතල් කරනවද? මේ තව පොඩ්ඩකින් පටන් ගන්න තමයි හදන්නේ නැකත් වෙලාව එනකන් ඉන්නේ ඒක හරි. මහත්තයෝ මම ඉපදෙනකොට මගේ පෙකිනි වල කැපුවේ නැකතට. එතකොට මගේ ඉඳුල් කොට ගෑවේ නැකතට. මට අකුරු කියෙව්වේ නැකතට. හරි ෂෝක්. මාව ඉස්කෝලේ හරි නැකතට. මහත්තයට කියන්නේ මහත්තයෝ මම එළියට බැස්සොත් හරිද? රාහු කාලේ තිබුණොත් රාහු නීච කළා තමයි එන්නේ. ඒක තමයි මේ විදිහට හරි ගිහිල්ලා තියෙන්නේ. හරි. අර තමුසෙල දෙන්න මට අරන් දීපු ඉඩමේ. අර පියෝ ඕට තියෙන ලින්දේ. දැන් වතුර නිල් පාටට බැබලෙනවා. වාත්තට කියන්නේ ඒ ලින්ද ආරන කොට හැරුවේ නැකතට. ඉඩම ගන්න කොට ගත්තේ නැකතට. මහත්තයට ඉඩම අරන් දෙන්න අපි කොච්චර මහන්සි වුණාද දන්නවද? අපි ඒක ගිහිල්ලත් කතා කරේ නැකතට. ඔක්කොම නැකත්. මට තේරෙනවා මේ තමුසෙලා මට ඉඩම අරන් දීලා ඊට පහුවදා මම දැනගත්තා තමුසෙලා දෙන්න කොච්චර මහන්සිලා තියෙනවද කියලා මට ඉඩම අරගෙන දෙන්න. මහත්තයෝ මොකද මේ නැකත බලවත් නේ. නැකත බලවත් නේද? හරි. අයියට මේ මහත්තයට ඉඩම අරන් දුන්න සන්තෝෂෙට මට ගල්ට් දෙන්න ඇවිල්ලා තින්නේ. ඒ කියන්නේ මේ පොකට් මනි. ඔව්. බට පොකට් කෙසේ වෙතත් මම මනි දෙන්න ආවේ. ගහපිය දන. අයි මන් දන ගන්න. මේක ජයගේ වැඩක්ද? මොකද පැත්තකට වෙලා කුටු ගානේ තනියම? නෑ අයි මන් දන ගන්න ඕනේ නෑනේ. ගහන්න නැතුම දන. නැත්තම් පේනවනේ. ගහපිය දන. Excuse me. අයි මේ අර පිටිපස්සේ ඉන්න ඔක්කොම මයි ගෝලියෝ. මම මොනවා හරි කිව්වම ඒගොල්ලෝ දන ගහනවා. ඒගොල්ලෝ ඉස්සරහා මන් දන ගහන්නේ කාරි නෑනේ. හරි නෑ. අනිත් එක මගේ නම් වුණාම දන්නවද? මම දේශ රත්න. දේශ බන්දුයකෝ? හරි මම රත්නනේ. මම නිකන් බන්දු කෑලි මන් දාගන්න ඕනේ නෑනේ අනුන්ගේ. මම කීර්තිමත්. එතකොට සාම විනිසුරු. අන්න හරි. මුළු දිවයිනටම. නෑ ගේ වටේට. ගේ වටේට? ඔව් නෑ. අපි දන්. හරි. මගේ නම්බර ගන්න එපා. අයියා මාත්තට මේ දන ගහන්න ඕන. අපි අර ඔයාට අරන් දුන්න ඉඩම පියෝ වයිට්. අරන් දීපු ඉඩමේ පියෝ වෝටර් ලින්ද. නේද? ඒක ඉස්සර දන ගහන්න. ඔව් ඒක ඉස්සර දන ගන්න නෙමෙයි. තෝ ඒක ඇතුළට දාලා දන ගස්සන්න ඕනේ. ගහපිය දන. ඇයිද? සුමනෝ ඇයි මුදලාලි? අන්න අර කොහොනෙලු සුමනෝ මොකද්ද? දීපු දෙයක් කට කරලා අපෝ කොහොමද දෙයියනේ ඉල්ලන්නේ? උන්ටත් උගේ අම්ම මතක් වෙන්න මේකම වුණා නේද? මුදලාලි මොනවද තනියම කුටු ගාන්නේ? නෑ ඉතින් මේ ඒක උගේ අම්මට දීපු එකනේ සුමනෝ. කාගේද? මගේ කොල්ලගේ. මගේ මැරිච්ච ගෑණි කියන්නේ උගේ අම්මනේ. මුදලාලි ඔතනට වෙලා කියෝ ඉන්නකොට පැහැදිලිව කියනවද මොකද්ද වෙන්න ඕනේ කියලා? පැහැදිලිව කියන්න. නෑ මේකයි අර කරාබු දෙක අපේ කොල්ලට ඕනේ කියලා. හරි මුදලාලි ඒක ඕන්නම් මං ආයෙ ගෙනත් දෙන්නම්. ඔහොම පොඩ්ඩක් ඉන්න. නෑ මේ කලබල වෙන්න එපා. ඒක මේ ඕන්න. ඒකනේ. මේ මං ඔයාලට රස තේ එකක් හදාගෙන එන්නම්. පොඩ්ඩක් කොහොම ඉඳගෙන ඉන්න. මේ
සීනි අඩුවෙන්. හරි. අනේ ගෙදර ගියොත් හම්බුනසී මගේ හිටියොත් ඕනසී කිව්වලු. හිතා කොරේ පිටට මඩේ කිව්වලු. අනේ දැන් කොහෙද එංගෙන්නේ සුම අම්මලා නන්දානේ පුතුන්න නන්නා පුතුන්න නන්නා පුතුන්න නන්නා අම්මලා දුගන්නේ පුතුන් හදන්ට පුතුන් යකුන් කරන්ට බා අතලොලී තේක බීලා බලන්නකො රසද කියලා. යහෝ මේ මොකද වෙන්නේ? ගෙට ගොඩ වෙන්න කලින් රේගේ තියලා තේ එකක් පිළිගන්නන්නේ. ඇත්තයි සත්තයි අරුන් අරක්කු වලට වෙන මොනවා හරි වසක් විසක්ක් දාලා දුන්නද මන්දා. කැත වැඩ කරත් බලු වැඩ කරන්න එපා ඉසේ. බලනවා තේ එක අතට දීලා බය කරන්නේ මොනවද? මොකද්ද මං ඔයාලට මෙච්චර ආදරෙන් තේ එකක් හදාගෙන ආවා. ඒකත් එක්ක හලා ගත්තනේ. ආදරෙන් දෙනවා හැමදාම කියලා වැඩක් නෑ. මම මේ බැලුවේ දවල් හීනයක්ද දකින්නේ කියලා. ඇත්තයි සත්තයි කවදාවත් මෙහෙම ට්‍රේ වල තියලා මට පිළිගන්නලා නෑනේ. මොන්නක් එහෙල් වලද කියන්නේ? ට්‍රේ වල තියලා පිළිගන්නවද නැද්ද කියලා බලන්න සිහිබුද්ධිය ගෙන්න එපා. කට කොන්නක් පීගෙන ගෙදර එන්නේ. අයියෝ කියලා මම යනවා හොදන්න. කෝප්පේ නෙවෙයි මං කමිසේ හොද ගන්න යනවා. කෝප්පේ කමිසේ හොදනවා. ඇත්තයි සත්තයි කෑවා කමිසේ වගේ. මේ අක්කා කොහෙද ගියේ කමන? යාත් සායි උනට කමන දෙන්න යන්න. Awas ya hadirin.
මෙයාකට මොන වෙලාවද මහදවල් ගස් බදාගෙන ඉන්නේ? ඒ සුද්දා. ඒ සුද්දා. නැගිට බම්බා දවල් හීන බලන්න නැතුව. අවසොය ආදරේ අන්න ඔබගේ ආදරේ හොයාගෙන එනවා. අදුයි හීනෙනුත් පේනවා හැබැයිනුත් පේනවා බා. ඊ මන් දැන් මොකද මං කරන්නේ? මගේ දුවේ ගත්ත සල්ලි මේ මගේ දුවේ ගත්ත සල්ලි පොලියත් එක දීපන්. පොලියත් එක දීපන්. මේ තන් යත්තෝ මගේ රවුලත් කප. මම වල කෑමක බෙදලා තිබ්බා කෑවද? අම්මෝ කෑව ටිප් ටොප් එකට මේ ටින් ටින් ගන්නවා ඔය. ආයි මං ඉවුවොත් ඉතිවා දන්නවනේ. දන්නවා අන්න කෑම එක මේසෙ උඩ එහෙම නැති. බල්ලෙත් හරි දාපන් කන්න බෑ මේ ලෝරක් නෑ කටේ තියන්න බෑ. ඒයි මොකද බෑ එක්සර්සයිස් කරලා දඟ ගහන්නේ? කෑකන්පා අර කෝච මගේ කෝචෙත් හොඳින් දඟ ගහන්නේ. නැනේ මේ යෝගනේ හරි ඒක බලන්න යෝග උගන්වන්න බා. හරිද? දැක්කනේ මගේ ගෝලේ මට බැලලා නේද? මේ අයි පුතේ. තාත්තේ යන්. මේ අපේ තාත්තව මේවට ගාවගෙන අහුවෙන්න එපා. ලැජ්ජ නැද්ද හලෝ කොල්ලෝ දෙන්නෙක් නේද? බහිනෝ වගේ වත්තෙන් එළියට. කරන්න තියෙන හැම ජරා වැඩේම කළා. දැන් එනවා මට සද්ද දාන්න. මේ මැඩම් සෙල්ලම් නටන්න ලෑස්ති වෙන්න එපා. නිව්ලින්ක් ඩිජිටල් පරපුරේ පෙරගමන් කරෝ.